සීල් කරලා තියෙන අපේ කඩන්න එපා. කරන්න කියන්නකෝ. උණගස් ගල. අසංකර කීප වැඩිද කරන්නේ අර? මොකද? කොහමද ඉවර කරන්නේ යන්නේ නේ? ඔව්. අර මොකද්ද කරන්න කියන්නකෝ. උණගස් ගලවනවා. ඔයාගේ වැඩේ අද උණගස් ගලවන්නේ. ගලවන එක. කෙලිම කැනීම් කටයුතු කරනවා වගේ බොහොම කොහොමද කරන්නේ අනක බොහොම පරිස්සමෙන් නේ. වහන්න හෙමින් නම් හරි කොහමද? බොහොම හෙමින් පරිස්සමෙන් ගලවන්න. බොහොම හෙමින් පරිස්සමෙන් උණගස් ටික ඔන්න අනුරාධ ගලවන්නේ නැහැ. ඔක්කොම ගලවන්නේ නැහැ, ටිකයි ගලවන්නේ. ෂාන්මාලි මොකෝ මේ පැත්තේ වාගේ මොකද්ද වාගේ අද වැඩේ? ඔය ටික ගලවනවා. ඈ? ඔය ටික ගලවනවා. අරගොල්ලෝ උණගස් ගලවනවා ඔයා? ඔය ටික ගලවනවා. අයියෝ. කොහොමද වයර් එහෙම දාන්නේ නැද්ද? නෑ. නෑ. එතර මිස්ටර් මන්දාරනුවර යෝධයා මොනවද කරන්නේ? සෝස් පාටිකට පොහොර දාන. මොනවද? නිල්කඩ පොහොර. නිල්කඩ පොහොර. ආ මේවද? ඔව්. නිල්කඩ පොහොර. වා මොනවටද පොහොර දාන්නේ? රෝස පැලවි. රෝස පැල වලට. අයිස් මොකද කරන්නේ ඔයාලා දෙන්න මෙතන? වලවල් ආරනවා. වලවල් හාරනවා. මක්කටේ ඔයාලා ඔයාලා වලවල් හාරන්නේ? උණගස් සින්ද. මොනවද? උණගස් සින්ද. උණගස් ඉන්දන්න. උණගස් ඉන්දුවට පස්සේ ඊළඟට තියෙන බරපතලම වැඩේ මොකද? මම වෙඩින්නේ ගාමි. වෙඩින්න එකකට ලැහැස්තිද? උණගස් ඉවර කරපු ගමන් වැඩේට යනවා. ඔව්. එතකොට පේනවා ඇති අද තනිකර උණ සීන්නක් තියෙන්නේ. අනුර උණගස් හාරනවා. මෙයාලා උණගස් හිටවන්න වලවල් හාරනවා. ශාන්නරේ උණ අතු කපනවා. කප්පාදු කරනවා. ඔන්න අජිත් අයියලා දැන් කට්ටිය සුද්ධ කරගෙන යනවා. එතකොට ජය අයියා මොකද අද ෆයිල් එකේ මතේ තියන අද මොකුත් නැහැ නේ අද. පොකුණ ගහන්නෙත් නැහැ. වලවල් හාරන්නෙත් නැහැ. ගස් ගලවන්නෙත් නැහැ. මොකද්ද අද කරන්නේ? මොකුත් නැහැ වැඩක් කල්පනා කරමින් ඉන්නවා. තේනවනේ ලයිට් බිල් කරන්න දාන්නේ. ජය අයියා කාට හරි ඔන්න මේ කොහාර නිකන් මොන වගේ එකක්ද අජිත් අයියා? ඈ 18 වංගු එහෙම ඔයාලට වාහනයක හොඳ අලුත් අත්දැකීමක් ගන්න ඕන නම් හොඳම රියදුරු ජයන්ත අයියා. මේ ෂාන් ජයන්තත් එක්ක 18 වංගු එකක් මොකද වෙන්නේ? එක වංගුවයි හම්බෙන්නේ. කීයක් ජයන්ත හම්බෙන්නේ? ඈ නෙල්සන් මාමා ජයන්තත් එක්ක 18 වංගුවේ ගියොත් වංගු කීයද හම්බෙන්නේ? වංගු හම්බෙන්න කලින් ඉවරයි නේ. කියන්නේ ජයන්තත් එක්ක 18 වංගුවේ ගියොත් මොකද්ද වෙන්නේ? වංගු නැත. ඔව්. අනේ මොකද කරන්නේ උණගස්? අදිනවා. අද ඔක්කොම උණගස්. ඔය ඔව්. ඔන්න අද නම් ඇත්තටම හන්තානේ ගස් ගලවනවා ඈ. ඔන්න දැන් උණගස් ටික කට්ටිය හිටවගෙන යනවා. මොකද චතුරන් කරන්නේ? උණගස් හිටවනවා. අන්න මොකද කරන්නේ? ඉවරද දැන්? ඉවරයි. ශාන්වලි මෙහෙන් එනවා. උපන්දින තෑගි මේ කියන්නේ. මොනවද? උපන්දින තෑගි අපේ ගෙදර නිෂ්පාදනය. නෑ. ඔව්. අසංක ප්‍රොඩක්ට් මේ නම මොනවද මේ? ඒ 아무දනේ අරලා පෙන්නන්නේ කට්ටිය විශ්වාස කරන්න ගන්න නැත්තම් කට්ටිය දන්නේ මේ බොරු කියලා. තෑගි. සීල් කරලා තියෙන අපේ නෑ කඩන්න එපා. පෙන්නන්න. පොටෑටෝ. චිප්ස්. ගේන්නේ ගොඩක් අය හැමෝද නිකන් මැසේජ් කරනවා විතරයි. බොරුවට. බොරුවට මෙහෙමයි අර කැම එකයි. මුන් ගේන එක හදවතින් නේ. හදවතින් ගේන්නේ හැමෝද. මාද වුණත් එහෙමයි. කියනවා ඉන්නේ තියෙනව කන්නේ. තියෙනව කන්නේ. මේවා පොඩි එකත් එහෙම වුණොත් ඊළඟ දශක පහත් ඉවරයි හන්තාම. කෙලිම මේ ටීම් එක දාලා තියෙන දැන් කප්පාදු කිරීම සහ තනකොළ වලට මේ පොල්ලෙන් ගහන්නවද මඩි? නැත්තම් දෙන්නේ නැහැ නේ. පොල්ලෙන්ම ගහන්න ඕනේ. ෂාන් තනකොළ හොඳට හැදෙන්න මොකද කරන්න ඕනේ? කඩි ගහන්න ඕනේ. ඈ? කඩි ගහන්න. තඩි ගහන්න ඕනේ. මේ අයස් කේ තියෙන කලාත්මක ගතිය කාගවත් නෑ අය. කොණ්ඩේ ඉඳලා තියෙනවනේ. ඉන්නේ ඉරියව්ව වුණත් ඒක හරියි. තියෙනවනේ. අර ග්‍රීක යුගයේ ප්‍රතිමාව වගේ. ඉරියව්වේ තියෙනවා හරියි. අයස් මොන වගේද ඉන්නේ? ග්‍රීක යුගයේ ප්‍රතිමාවක ඉන්නවා වගේ. හරි. එතකොට අජිත් ගැන මොකද හිතෙන්නේ? අජිත් අය නිකන් අර මේ අනුරාධපුර යුගයේ අර පොකුණු වල ඉන්න අර දියකලින ලඳු ඒ හැඩයට ඉන්නේ. ඒ කියන්නේ බිසව නාලේනකන් දෙපැත්තේ අර බිසව ගිලෙයි කියලා බලාගෙන ඉන්නේ. ඒක බේර ගන්න. ඔව් ඒ ඇන්ගල් එක. බිසව බේර ගන්න ඉන්න ඉරියව් වෙන්නේ. ඉරියව්. අර අපේ ෂාන් ඉන්නේ අර උද්‍යාන අර උයන් පල්ලෝ ඉන්නේ. තඩි ගහන්න මොකක්ද ඒ කිව්වේ? තඩි ගහනවා. තඩි ගහන්න. ඒ කියන්නේ බිසව නානකොට ඔය ගමේ කොල්ල කුරුට්ට එහෙම මෙහෙම බලනකොට තඩි ගහන්න ඉන්න රාජ පුරුෂයා වගේ ඉන්නේ. ඒ කියන්නේ අජිත්ගේ රැකවරණයට වගේ. අසංකර කීප වැඩේද කරන්නේ අර? මොකද ෂාන් ඔය කරන්නේ? මේ බල්ල කියන්නේ මොකද කරන්නේ?
ඔක්කොම මේ පැල කීයද 25 නේ 25ක් අපේ නෙල්ලිගල හාමුදුරුවොත් ආජන්ටිනානේ ආජන්ටිනා පැල 25ක් සඳගිරිසෑයේ අපේ මල් රෝපණය කිරීමේ පින්කමට ඔන්න අද ආජන්ටිනා පැල 25ක් උන්වහන්සේ වල තියෙනවා අද උපන්දිනේ දවසේ හාමුදුරුවන්ටත් ගොඩක් පිං. හයර දුවන්නේ වලද? හා. හරි.